නරු දැකලා පුරුදු ඉපා. ආවද? නරු අරවහකෝ. හෙමිටම මොක කොහෙටද යන්නේ මොක කියලා බලමු. ඔයිදා හෙමිටම තව හෙමිටම නෝන්ඩි කරන්න එපා. මොකද ඕක ෂුවර් නෑ මේ මං එදා දැක්කා හිඟා කනවා බං ගම්පා ගාඩර් එකේ ඕක. ඔය වගේ ඩයල් එකක් දැක්කේ. අපේ ගමේ මොකද කරන්නේ? ඔය වගේ ඩයල් එකක් දැක්කේ. මොකක් හරි ගේමකට බං එන්නේ. ඒක තමයි අනේ බන්දවා. යන්න දෙමු කොහෙටද යන්නේ කියලා බලමු කොහෙද. ඔය हेरो दाम हेरो ए නවත මල්ලි අර යන්නේ කෙනාව දන්නවද? අරව නෙමෙයි කවුද දන්නද? අරව දන්නද? නෑ ඈ ඔයාලා මෙහෙද? ඔව් මම මෙහෙ මේ ටුවර් එකට ඔක මෙහෙ යම අඩෝ නැවතියා දරගා කැමරාව ඔක් ගන්න ඕනේ නැහැ දරගන්න ඔයා දරගන්න වෙන්නකෝ හරි යා මෙහෙන්ද ඔයා මේ දැකලා තියෙන එක අතේ පොඩ තුවාල පෙන්නන්න පොඩ තුවාල ටික පෙන්නන්න පොඩ තුවාල දෙන්න පෙන්නන්න නෑ ඔයා අඳුර ගන්න යන්නේ මේ පොඩි වැඩකට තුන්ට ඉන්නු කියන ඔයා මන් තැනක දැක්කා ඒකයි පෙන්නන්න අත පෙන්නන්න ඉස්සල්ලා දුවන්න හදන්න එපා ඈ හරිද අත පෙන්නන්න ඉස්සල්ලා වගේ කැමරාව වහන්න දෙයක් නෑ මහත්තයා හරිද කැමරාව වහන්න දෙයක් නෑ ඔයාව දැක්කා මහත්තයෙක් කියන්නත් බෑ ඔයාට ඒකයි චුට්ටක් ඉන්න මාසේ චුට්ටක් ගලවලා බලන්න ඕනේ චුට්ටක් ඉන්න නෑ චුට්ටක් ඉන්න හරි ඕන්නේ ඇයි එහෙම කියන්නේ මේ බලහංග බම්මු ඉස්සල්ලා මාස් දාන්න කියනවා නෑ එහෙම එකක් නෙමෙයි මම මේ නෙමෙයි කොහෙද ඔයා දැනක දැක්කා ඇත්තද බොරුද කියලා කියන්නේ ඔයා ගම්පා ටවුන් එකේ හිඟා කනවා අපි දැක්කා ඔයා කියලා නෙමෙයි කියන්නේ කොහොමද ඔයාම තමයි අන්නේ බෑග් එකේ මොනවද තියෙන්නේ බෑග් එකේ මොනවද තියෙන්නේ කියන්නේ ඔහෙන වැඩ දෙන බඩුව වගේ තියෙන්නේ ඈ ඒකයි ඔය ලෙලා පෙන්නන්න ලේලා පෙන්නන්නකො නෑ යන්න නෙමෙයි ලේලා පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා හරියද ඩයල් එකම හරියද කියලා බෑ මේ තියෙන්නේ මොනවද මේ කෝප්ප මේ මොනවද ඈ මේවා නම් දවල් මොනවද ඒතර මේ මොනවද මේ මොනවද මේ වහන්න මොනවද මේ පොලිසියට කොල්ල ගන්න නෑ හරි නෑ පොලිසියට කොල්ල ගන්න වතුර මොනවද ඕකේ සල්ලිත් තිබා වතුර දෙන්න එපා වතුර නෙමෙයි පොඩ්ඩක් ඉන්නකො වතුර එපා චුට්ටක් ඉන්න වතුර යද්ද අම්මා වතුර දීලා ඉන්නකො එන දුරුතෝකුත් තියනවා බා කො නෙමෙයි නාපාරමිතා ගන්නවද මල්ලවා කොහෙද ඇත්තටම කියන්නකො ඔයා ගම්පා ටවුන් එකේ නේද ඉන්නේ මේ බාන්න මේ මොනවද මේ අඟුරු කෑලි අම්මඩ සිරි මෙන්න තියනවා බඩු අද දවසේ ආදායම වෙන්න තියෙන්නේ අද දවසේ ආදායමද මේ කීයක් තියෙනවද තව ඇති මාරු සල්ලිත් තියෙනවා බලන්න මාරු කරගෙන අයිල්ලද කොහෙද අම්මඩ සිරි තව තියෙනවා මේ ටික ඔක්කොම අපි බලමු හරි ඔමින්ඩෝ යන්න ලැහැත්ලා ඉන්නවා ඔමින් නෑ පොඩ්ඩ ඉන්නකෝ නෑ අවුලක් නෑ එහෙම එකක් නෙමෙයි පොඩ්ඩ ඉන්නකෝ කියන එක හරිද අවුලක් නෑ අවුලක් නැති මොකද්ද නෑ වීඩියෝ එක කොහොමද ගහන්න ඕන කිව්වොත් එහෙම නෑ කියලා නෑ ගනිකෝ පොලිසියට කියමු පොලිසියට කියමු හරියන්නේ නෑ මේ තියෙන සල්ලි ටික මේ ඔක ගන්නකො තව මොකක් හරි ලස් දෙන්න දන්නේ අල්ලස් දෙන්න දන්නේ අල්ලස් දෙන්න නෙවෙයි සපෝට් එක තේරුණා මම පොඩ්ඩක් දන්නවා නෑ කිසි සපෝට් එකක් ඒවා නෑ එපා ඔය වින්ඩෝ කියන එක කරේ කරමු බෝතලයක් කර ගහන්න මොකක් හරි කරමු බෝතල් ගහන එක නෙවෙයි මල්ලි කියන්නේ මෙතන මිනිස්සුන්ගේ අසරණ අහිංසක මිනිස්සුන්ගේ සල්ලි නේද නෑ එහෙම එකක් නෙමෙයි කියන්නේ කියලා කෙලවෙලා ඉන්නේ ඒකයි ඉන්නේ හරි ඇත්තට කියන්නේ මොකද මෙහෙම දේවල් කරන්නයි කියන්නේ ඒයි අසාමට නේද කේස් එක වෙන කේස් එකක් නෙමෙයි දැන් කොහෙද ගෙවල් කොහෙද ගණන් ඒ බාණ්ඩව සපත්තුත් දාලා සල්ලි තියෙනවනේ වාට මිනිස්සුන් රවට්ටන එකනේ කරන්නේ ඔය කාගේ සපත්ද ඒතොර
වෙයි ඉතින් වැඩට යන විදියට තමයි එන්නේ. එහෙමද? හැමදාම කවුරුත් දන්නේ නැහැ ඉතින් මේ සීන් එක වැඩට යන විදියට එන්නේ ඉතින් වැඩිමුත් වැඩ ගියාම කම්පැනි එක වැඩ මොකද්ද ඔයාලා කියන නම මොකද්ද සාමාන්‍ය නිකන් මේ ඔය සාමාන්‍ය හිඟන පරපුරේ මොකක් හරි ඇතිනේ. කියන්න නම් ඉතින් ජුණ්ඩා කියලා තමයි. මොකද්ද? ජුණ්ඩා කියලා කියන්නේ. එහෙමද? ඒක කවුරු ඔක්කොම හඳුනනවද එහෙම කිව්වම? මේමයි මල්ලි. මේමයි ඔයාලා කොච්චර වුණත් පොඩ්ඩක් ඉන්නොක් කියනකම් හරිද? ඔයාලා මිනිස්සුයෝනේ. අවංකේම මිනිස්සුයෝනේ කියන්නේ. හරිද? ඒක වහන්න බෑනේ. දැන් චුට්ටක් ඉන්නව අත ගන්නකො. ඔයාලා හොඳ වැඩක් කරන්න අපි. හරිද? හරි ආයි ගම්පාලා ඉන්න එකට එන්නේ නැහැ බය වෙන්න එපා. ගම්පාලා ඉන්න එකට එන එක නෙමෙයි අපරාධ නේද? යන්නකො එතනට ඔයාලට උදව්වක් ගන්න එන්න අපි. ඉන්නකො. අදම අපේ ගෙදර මිනිස්සුවක් දන්නේ නැහැ ඉඳා කනවා කියලා ඉතින් කොහෙද? එහෙමද? මොනවා කියලා දෙන්නේ ඒතර ගෙදරට? වැඩට යනවා කියලා ඉන්නේ. වැඩට යනවා කියලා? වැඩට යනවා කියලා ඉන්නේ. එහෙමද? දැන් මේක ඉතින් අපි කාට හරි අද කීයක් විතර එකතු වුණාද? අද කීයක් විතර එකතු වුණාද? එහෙම? ඔව් 6000ක් විතර අපිට තියෙනවා 1000ක් දෙන්න බෑ ප්ලේස් එකට දාව දුන්නෙක් කෙනාට දෙන්න බෑ ඒක නේ වැඩි. හරි. දැක්කම දිව්වේ ඒතකොට. මේක ගන්නකො එකයි පොඩ්ඩක්. අවුලක් ගන්නකො. යාර උදව්වක් කරනවා මොකක්ද? ඉන්න. අවසට මේ එනවා ඔව් පොඩ්ඩක් ඉන්නකො. ඔයාලට උදව්වක් කරන්න. හරි. ඔයාලට මොකද්ද වෙන්න පුළුවන්? ඔයාලට හොඳට රඟපාන්න පුළුවන්. මටද? ඔව්. රඟපාන්න පුළුවන් නේද නේ ඉංගා ගන්න නැත්තයි. රඟපාන්න නෑ ඉංගා ගන්න. එහෙමද? ඔයාලට මොකක් හරි නමක් තියෙනවා කිව්වනේ මොකද්ද නම? දුන්න. හරි. එහෙනම් අපි මෙහෙම වැඩක් කරමු. ඔයාලට උදව්වක් කරන්නම් අපි. අනිත් දවසේ මේ වගේ වැඩ කරන්න එපා. උඹත් කොල්ලෙක් අපිත් කොල්ලෙන්නේ මචං. නේද? අනිත් දවසේ කරන්නේ නැහැ. හරි. නේද? තමයි ඒක තමයි. ඒකනේ. මෙහෙම අපිට මේ මහ ලොකු දේවල් වැඩක් නැහැ. මනුස්සෙන්ට එහෙම කරන්න එපා. මෙහෙමයි. ඔව් මේ බෑනකුත් නැහැ. ෆෝන් එකක් තියනවද? ඇති ෆෝන් එකක් නම් ඇති බොරු කියන්න එපා. ඉතින් නැහැ කියන්න බෑ. ඔය තියෙන්නේ මොකද්ද ඒ වාන්නේ? ඈ මොකද්ද? අම්මඩ දෙරි. හොඳ ෆෝන් එකක් ගහ ගන්න නම්බරේ. හරිද? ඔය දෙන්න මම ගහලා දෙන්න නම්බරේ. මගේ නම්බරේ ගහන්න දෙන්න මේකට අනිවාර්යෙන්ම කෝල් එකක් ගන්න ඕනේ. හරිද? දැන් උදව්වක් කරනවා අපි. හරිද? චුට්ටක් ඉන්න ඕනේ මේ නම්බරේ ගන්න. හරිද? චුට්ටක් ඉන්න. හරි. මෙන්න මේ නම්බරේට අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න ඕනේ. හරිද? ෂුවර් එකට දෙනවනේ? හරි. හරි. අනිවාර්යෙන්. එන්ජිල් ඉන්න ගෑණි කනවා අයියා මාව ගෙදර ඉන්න බෑනේ ඒක වැඩි දන්නවනේ ඉතින් ගෑනුන් යරි බඳින්න පිටින් මොකක් කල් කරගන්න බෑ නෑ මචං මේමයි උඹත් කොල්ලෙක් මාත් කොල්ලෙක් හරිද? එහෙමයි කියන ගා ගන්න එපා. ඒක නෙවෙයි ගෑණි මාව කනවා. ඔව්. ඒකිට කන්න නැතුව මේ මාව කනවා. මෙන්න මේක තියාගන්න. අපි ගන්න දෙන්න අනිවාර්යෙන් කෝල් එකක් දෙන්න ඕනේ. නෑ එහෙම නෙමෙයි මේක තියාගන්න අනිත් දවස් හිඟා ගන්න එපා මචං. හරිද? අනිත් දවස් හිඟා ගන්න එපා. මොක තියාගන්න. හරිද? මේ බෑග් එකක් තියන්නේ බෑග් එක. අනිවාර්යෙන් බෑග් එකක් ගන්න. හරිද? අනිවාර්යෙන් අපි මොකක් හරි වැඩක් කරන්න පුළුවන් ඔයාලට. හරිද? බැරි කමක් නැහැ නේ. හරි? හරි. අතපය හතර දිනවා මල්ලි උවත් කොල්ලෙක් නේ බං. මම එදා දැක්ක මේ අතේ මේ තුවාලක් තියෙනවා නේ බෙදලා. අම්මට දෙවි මේ බලන්න ඉතින් මේ. ඕකනේ කියන්නේ. හරි එහෙනම් අපි යනවා මල්ලි. අනිත් දවස් වගේ වැඩ කරලා අහුනොත් එහෙම නෝ සෝරි අපෙන් ආ. හරිද? මේ වගේ උදව්ත් කරන්නේ නැහැ කිසිම දෙයක් ආ. හරි? හරි. යම. හරි හරි. එන යන්න බලමු තායි හැරෙයිද දන්නේ නැහැ කොහෙද. පොඩ්ඩක් ෆලෝ කරනවා. ෆලෝ කරන්න දෙයක් නැහැ. දැන් ඉතින් කමක් නැහැ. හරිනේ. අවුලක් නැහැ නේ. කවන්න අපි දැන් අපිට පරක්